සුබ දවසක් ඔයාලට. මම ඩොක්ටර් ආනන්ද අබේසිංහ. ගිය සතියේ අපි කලින් වීඩියෝ එකේ අපි පොල් තෙල් ගැන මූලික හැඳින්වීමක් කරා. අද ඒකේ දෙවෙනි කොටස විදිහට මම සාකච්ඡා කරන්නේ පොල් තෙල් වල අඩංගු සංඝටක, ඒ වගේම පොල් තෙල් වලින් අපේ ශරීරයට ලැබෙන ගුණ, අගුණ ආදිය පිළිබඳ තමයි අද සාකච්ඡා කරන්නේ. විශේෂයෙන් වීඩියෝ එකට යන්න කලින් සුපුරුදු ඉල්ලීම කරන්න කැමතියි. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් ඔයාලට පුළුවන්. එතකොට අපි කතා කරමු පොල් තෙල් වල අඩංගු ප්‍රධාන සංඝටක. මේ පොල් තෙල් වල අඩංගු ප්‍රධාන සංඝටක ගැන කතා කරනකොට අපිට වැදගත්ම එකක් තමයි ලෝරික් අම්ලය කියන එක. අපි දන්නවා මේ ලෝරික් අම්ලය කියන එක මව්කිරි වලක් තියෙනවා. ලෝරික් අම්ලය ඊටාම වැදගත් සංඝටකයක්. මේකේ විශේෂ ගුණ තියෙනවා. ලෝරික් අම්ලය ගැන වෙනම මේ වීඩියෝ එකේ අගහරිය මම කතා කරනවා. තවත් සංඝටක විදිහට ගත්තාම මයිරිස්ටික් අම්ලය තියෙනවා, කැප්‍රික් කියලා සංයෝගයක් තියෙනවා, කැප්‍රිලික් ඇසිඩ් කියලා සංයෝගයක් තියෙනවා. ඒ වගේම විටමින් EK වගේ දේවල් තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම දාම ෆැටි ඇසිඩ් තමයි වැඩි ප්‍රමාණයක් මේ පොල් තෙල් වල තියෙන්නේ. එතකොට මධ්‍යම දාම සහ කිටි දාම කියන මේ දාම්ලා අඩංගුයි. පොල් තෙල් අපි කිව්වා සම්තෘප්ත මේ දෙයක් වුණත් වැඩි වශයෙන් මධ්‍යම දාම සහ කිටි දාම ෆැටි ඇසිඩ් තියෙන නිසා ඒක ශරීරයට අගුණතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒවා පහසුවෙන් ජීර්ණය වෙලා ශක්තිය බවට පත් වෙන්න පුළුවන්. අපි කතා කරපු ලෝරික් ඇසිඩ් කියන එකත් මධ්‍යම දාම ෆැටි ඇසිඩ් එකක් තමයි. එතකොට අපි බලමු ලෝරික් ඇසිඩ් වල ඉඳලම අපි සාකච්ඡා කරගෙන යමු. මේ ලෝරික් ඇසිඩ් එක විශේෂයෙන්ම ශරීරයේ දැන් අපි කිව්ව මව්කිරි වලත් විශේෂයෙන්ම අඩංගු වෙනවා. ඒකේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන හොඳ සංඝටකයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම ස්ටැපිලොකොකස් කියන විස බීජ බැක්ටීරියා වර්ග වලින් ඇතිවෙන ආසාදන. විශේෂයෙන් අපි කියනවා අපර් රෙස්පිරේටරි ට්‍රැක් ඉන්ෆෙක්ෂන්. ඒ කියන්නේ අපේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටස්, උගුර, කන, ඒ ආශ්‍රිත කොටස් වල ඇතිවන විස බීජ බොහෝමයක් වළක්වා ගැනීමේ ගුණයක් මේ ලෝරික් ඇසිඩ් වලට තියෙනවා. ඒ වගේම ශ්වසන පද්ධතියේ පහළ කොටස්, ඒ කියන්නේ පෙනහළු ආශ්‍රිතව ඇතිවන නියුමෝනියා තත්ත්ව වගේ දේවල් වළක්වා ගැනීමේ හොඳ ගුණයක් තියෙනවා ලෝරික් ඇසිඩ් වල. ඒ වගේම අපි කියනවා එන්ඩෝකාඩයිටිස් කියලා. අපි හදවතට ඇතිවෙන සමහර ස්ටැපිලොකොකස් විශේෂ වලින් විශේෂයෙන්ම ඇතිවෙන විස බීජ බැක්ටීරියා ආසාදන වළක්වා ගැනීමේ හොඳ ගුණයක් තියෙනවා මේ ලෝරික් ඇසිඩ් එකේ. ඒ වගේම ලේවල ඇතිවන ආසාදන, අපි කියන්නේ ලේ විෂවීම වෙන්න පුළුවන්. ලේවල ඇතිවන බැක්ටීරියා නිසා ඇතිවන ආසාදන වළක්වා ගැනීමේ ගුණයක් මේකට තියෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි දන්නවා අපේ සම්ම මතු පිට ඇති වෙන ආසාදන, විශේෂයෙන් බැක්ටීරියා වර්ග, දිලීර සහ වෛරස් ආසාදනත් වළක්වා ගැනීමේ ගුණයක් මේ වෛරස් වල තියෙනවා. විශේෂයෙන් බැක්ටීරියා අර බොයිල්ස් අප් කියලා අපි කියන්නේ. ඒ වගේ සමේ ඇතිවන විස බීජ වලින් ඇතිවන ආසාදන වළක්වා ගැනීමේ ගුණයක් පොල් තෙල් වල තියෙනවා. ඒ පොල් තෙල් වලට ඒ ගුණය එන්නේ ලෝරික් ඇසිඩ් එක නිසා විශේෂයෙන්ම. ඒ වගේම අපි දන්නවා අපේ සමේ ඇතිවන පොඩි සීරීම් වගේ දේවල්, තැලීම් වගේ දේවල්, තුවාල වගේ දේවල් සුව කර ගැනීමේ ගුණයක් පොල් තෙල් වල තියෙනවා. ඒකයි අපි අර පොල් තෙල් සමහර අවස්ථාවල විශේෂයෙන් ආලේප කරන්නත් පුරුදු වෙලා ඉන්නවා සමහර අය. ඒ වගේම මේ පොල් තෙල් වල බැක්ටීරියා නාශක ගුණය විතරක් නෙමෙයි, වෛරස් වලට විරුද්ධව සටන් කිරීමේ ගුණයකුත් මේ ලෝරික් ඇසිඩ් වල තියෙනවා. ඒ වගේම සමහර දිලීර ආසාදන වළක්වා ගැනීමේ ගුණයකුත් තියෙනවා. විශේෂයෙන් දැන් අර හිස්සොරි වගේ අවස්ථාවල අපි හිසට ඒ තෙල් යොදන්නේ ඒක එක හේතුවක්. බොහෝ විට හිස්සොරි ඇති වෙන්න පුළුවන් දිලීර ආසාදන නිසා. මේ සමහර දිලීර වර්ග වළක්වා ගැනීමේ විනාශ කිරීමේ ගුණයක් සහ වෛරස් වර්ගට විරුද්ධව වැඩ කිරීමේ ගුණයක් සහ අර මම කලින් කිව්වා වගේ බැක්ටීරියා නාශනය කිරීමේ ගුණයකුත් ලෝරික් ඇසිඩ් වල විශේෂයෙන්ම තියෙනවා. ඒක අපි හොඳින් මතක තියාගන්න වැදගත් කාරණයක්. මේ ලෝරික් ඇසිඩ් එකම මම කලිනුත් කිව්වා වගේ මව්කිරි වලත් අඩංගු වෙනවා. ඒකෙන් විශේෂයෙන් පොඩි දරුවන්ගේ මව්කිරි වලින් පොඩි දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා. ඒ වගේම මේ පොල් තෙල් කියන්නේ පොල් තෙල් වල පමණක් නෙමෙයි මේ ලෝරික් ඇසිඩ් එක. අපි දන්නවනේ පොල් තෙල් අපි නිෂ්පාදනය කරගන්නේ පොල් වලින්, පොල් වල, පොල් කිරි වල, අපි පොල් සම්බෝල කෑවත්, පොල් විදිහට කෑවත් ඒ විදිහට මොන ආකාරයකින් හෝ පොල් වල මේ ලෝරික් අම්ලය කියන එක තියෙනවා. ඒකෙන් ගොඩක් අපේ සෞඛ්‍යයට විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීමට සහ විස බීජ වලට විරුද්ධව සටන් කිරීමට හැකියාව ලැබෙනවා. එතකොට ඒ වගේම දැන් සමහර රටවල අපි දන්නවා මේ පොල් කිරි, පොල් තෙල්
පානය කරන පුරුද්දක සමහර අය විශේෂ වර්තමානයේ තියෙනවා. ඒක කැප්සියුල් විදිහට අරගෙන පානය කරනවා. දැන් සමහර විට අපිත් අපේ රටවල ඔලිව් ඔයිල් මේ විදිහට පානය කරනවා. ඒක ඊටම ගුණදායකයි. ඒ වගේ පොල් තෙල් කැප්සියුල් කරලා ඒ විදිහට ගන්න ක්‍රමයක් තියෙනවා. විශේෂයෙන්ම කිරි දෙන මව්වරුටත් එහෙම ගන්න පුරුද්දක් තියෙනවා වෙනත් රටවල. මේකේ තියෙන මේ විශේෂ ප්‍රතිශක්තිකරණ ගුණය නිසා. එතකොට පොල් තෙල් වල කතා කරද්දී විශේෂයෙන්ම මේ HDL අපි දන්නවා HDL කියන්නේ හොඳ කොලෙස්ටරෝල්, high density lipoprotein. ඒක වැඩි වෙන්න ඕනේ. වැඩි වුණොත් තමයි හොඳ ශරීර සෞඛ්‍යයට හොඳ. මේ පොල් තෙල් හරි පොල් තෙල් පොල් කිරි භාවිතයෙන් HDL එක වැඩි වෙනවා. ඒ වගේම සමහර ඒ කියන්නේ ඒක සෞඛ්‍ය තත්ත්වයට හොඳයි. සමහර විට LDL එකත් වැඩි වෙන්න පුළුවන්. නමුත් HDL එක වැඩි වෙන නිසා LDL එක වැඩි වුණත් ඒකේ සෞඛ්‍ය ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක HDL එකෙන් පාලනය කරන නිසා. ඒ වගේම අපි දන්නවා පොල් තෙල් වල මධ්‍යම දාම සහ කිටි දාම මේ දාම වල තමයි අඩංගු වෙන්නේ. ඒ නිසා ඒවා පහසුවෙන් ජීර්ණය කරලා ශක්තිය ලබා ගන්න පුළුවන්. එතකොට අර හොඳ බලකාරක ආහාරයක් කියලා කියන්න පුළුවන් පොල් තෙල් ශරීර ශක්තිය වඩවන ආහාරයක්. ඒ වගේම මේකේදී අර බර පාලනය කිරීමක් පොල් තෙල් වලින් කරනවා. අර පොල් තෙල් ආහාරයට ගත්තට පස්සේ අපේ අර බිත්තර ආහාර ගත්තා වගේ තමයි බඩගිනි එහෙම පාලනය වීම සිද්ධ වෙනවා. නිතර කන්න අවශ්‍ය නැහැ. අපි තෙල් අඩංගු ආහාරයක් ගත්තට පස්සේ අපේ ආහාර වේල් අතර ગેප් එක වැඩි කරගන්න පුළුවන්. ළඟ පොඩි දේවල් සමහර බිස්කට්, කේක් ඒ වගේ අර අපිට අතර මැද්ද ඉන්න බඩගින්න ඇති වෙන්නේ නැහැ තෙල් අඩංගු ආහාරයක් ගත්තොත්. මේකෙන් බර පාලනය කිරීමේ ගුණයකුත් එනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අපේ චර්මය හමට සහ කෙස් වලට ගුණයි කියලා අපි දන්නවා, ප්‍රායෝගිකවත් දන්නවා. කාලීනව අපි ඒක දන්නවා. විශේෂයෙන් මේ සමේ තෙත්තමනේ ආරක්ෂා කරන මොයිස්චරයිසින් ඇක්ෂන් එකක් මේකේ තියෙනවා. ඒ වගේම කෙස්වල හිස් ස්කැල්ප් එකේ හිස් කබලේ තෙතමනේ ආරක්ෂා කර ගැනීමටත් මේ පොල් තෙල් ඉතාම වැදගත්. ඒ වගේම කෙස්වල දීප්තිමත් භාවය පවත්වා ගැනීමටත් පොල් තෙල් ඉතාම ප්‍රයෝජනවත්. අපි දන්නවා දැන් අපි වර්තමානයේ නම් නොඑක් වර්ග හිස් ආලේපන කෙස්වලට පෝෂණ අතරේක බොහෝ දේවල් පාවිච්චි කරනවා, අභ්‍යන්තර වශයෙන්ුත් බාහිර වශයෙන්ුත්. ඒ මොනවා කරත් අපි දන්නවා බොහෝ අයගේ අවුරුදු 35 40 යනකොට කෙස් බොහෝ අයගේ සුදුයි. ගොඩක් අය ඉන්නේ කෙස් ඩයි කරලා ඒ විදිහට තමයි පවත්වාගෙන ඉන්නේ. ඒක නමුත් අපේ අම්මලා වගේ ගත්තාම විශේෂයෙන් දැන් අපේ අම්මගේ වයස අවුරුදු 74ක්. එතකොට මේ නමුත් කෙස් සුදු කෙස් තියෙන ඉතාම අතලොස්සයි. නමුත් අපේ අයියලා අක්කලා සහ අපේ ගත්තාම කොණ්ඩේ බොහෝ දුරට සුදු වෙලා තියෙන්නේ. ගොඩක් අය ඩයි කරලා තමයි කළුවට තියන් ඉන්නේ. ඒක හේතුවක් වෙන්න ඇති පොල් තෙල් භාවිතය. පොල් තෙල් ඒගොල්ලෝ ඒ කාලේ ඉඳන් පොල් තෙල් පාවිච්චි කරනවා. අපි අතන පොල් තෙල් පාවිච්චි කරනවා අඩුයි. පොල් තෙල් පාවිච්චි කිරීමෙන් කෙස් සුදු වීම වළක්වා ගන්න පුළුවන්. ඒක ඉතින් අපි ප්‍රායෝගිකව දන්න දෙයක්. හිස කෙස්වල දීප්තිය වර්ධනය වෙනවා වගේම හිස කෙස්වල සුදු වීම පාලනය කර ගැනීමට ඉතාම වැදගත්. එතකොට මේ ආහාර පිසීමේදී ඉතා වැදගත් තෙල් එකක් තමයි පොල් තෙල්. බොහෝ පැත්තෙන් සලකා බලනකොට ලංකාව වගේ රටවල් වල අපි ආහාර සකස් කරන විදිහත් සලකලා බැලුවොත් මොකද අපි ගොඩක් වෙලා ආහාර පිසීමට කාලය ගත කරනවා. සමහරට ගිනි සැර වැඩිපුර පාවිච්චි කරනවා. සමහරවිට තෙල් ආහාරය නැවත රත් කරලා ගන්නවා. ඉතින් ඒ නිසා සෑම අතින්ම ගොඩක් පැති වලින් සලකලා බලපුවාම ආහාර පිසීමේ කටයුතු වලට භාවිතා කරන තෙල් ගත්තාම වඩාත්ම සුදුසු පොල් තෙල් කියලා තමයි මම නම් නිර්දේශ කරන්නේ. විද්‍යාත්මකවත් ඒක එහෙමයි. නමුත් ගොඩක් වෙලාවට පොල් තෙල් දෙවෙනි ස්ථානයට දාලා ඔලිව් ඔයිල් පළවෙනි ස්ථානයට දානවා. නමුත් අපේ රට අපේ ආහාර සකස් කරන ආකාරය සහ නැවත ආහාරය රත් කරලා ගන්නවා. මේ දේවල් සලකලා බලපුවාම නම්බර් 1 පොල් තෙල් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ විශේෂයෙන්ම අපේ ශරීරයේ ඇතිවෙන විස බීජ වර්ග ශරීරයේ ඇතිවන විස බීජ නාශනය කිරීමේ ගුණයක් පොල් තෙල් වල තියෙනවා කියලා මම කිව්වා. දැන් කියන්නේ ඒ ගැන නෙමෙයි. විෂ වර්ග ෆ්‍රී රැඩිකල්ස් වගේ දේවල් විශේෂයෙන්ම හේතු වෙනවා අපිට නොඑක් අසනීප ඇති කරන්න වගේම විශේෂයෙන්ම පිළිකා තත්ත්ව ඇති කරන්න. ඒවා වළක්වා ගැනීමේ ගුණයක් විශේෂයෙන්ම අපේ ගන්න ආහාරවල තියෙනවා. විශේෂයෙන්ම මේ පොල් තෙල් වල තියෙනවා ඇන්ටි ඔක්සිඩන්ට්. මේ වගේන් අර ශරීරය පිරිසුදු කරනවා, විෂ වර්ග අයින් කරනවා, සමහර විෂ වෙන්න පුළුවන් දේවල් නිෂ්ක්‍රිය කරලා දානවා. විශේෂයෙන් අර පොල් තෙල් වගේම මේවා විශේෂයෙන්ම අර අපේ ස්වභාවික පළතුරු වර්ගවල තියෙනවා.
ඒ වගේ ස්වභාවික ආහාරවල තුන පහ වර්ගවල විශේෂයෙන්ම ලෙමන් වගේ දෙහි ඇසිඩ් වර්ග අඩංගු ඒ වගේ අර ඇඹුල් ගතිය අඩංගු ආහාරවල විශේෂයෙන් මේ වගේ දේවල් තියෙනවා. කොළ වර්ගවල, එළවලු වර්ගවල ස්වභාවික ආහාරවල තියෙනවා. පොල් තෙල් වලත් විශේෂයෙන්ම ඇන්ටි ඔක්සිඩන්ට් තියෙන නිසා ශරීරය පිරිසුදු කරනවා. විශේෂයෙන්ම පිළිකා තත්ත්ව වලින් ආරක්ෂා වීමට වැදගත්. ඒ වගේම පොල් හෝ පොල් සම්බෝල එහෙම නැත්නම් පොල් කිරි වලින් ඒ වගේම පොල් තෙල් වලින් ආහාර විසින කටයුතු සිදු කළාම මේක විශේෂයෙන්ම අපේ ආහාර ජීර්ණ පද්ධතියට ඊටාම සුදුසුයි. විශේෂයෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරනවා. ඒ වගේම මල බද්ධය වළක්වනවා. වැසිකිළියාම සොෆ්ට් විදිහට සිද්ධ වෙන්න මේක වැදගත් වෙනවා. පහසුවෙන් වැසිකිළියාමට. ඒ වගේම මේ කාරණා නිසා ආහාර මාර්ග පද්ධතියේ ඇති වෙන්න පුළුවන් පිළිකා තත්ත්ව වලින් ආරක්ෂා කිරීමේ කටයුත්තට පොල් තෙල් ඉතාම වැදගත්. ඒ වගේම මතක ශක්තිය වර්ධනය කිරීමටත් මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමටත් පොල් තෙල් වල අඩංගු සංඝටක විශේෂයෙන්ම මේ පොල් තෙල් වල අඩංගු සංඝටක වැදගත් වෙනවා. ඊට පස්සේ අපි කතා කරමු පොල් තෙල් වර්ග. දැන් අපි වෙළඳ පොලේ ගියාම පොල් තෙල් කිව්වට පොල් තෙල් වර්ග එක එක විදිහට තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම වර්ජින් කොකොනට් ඔයිල් එක. වර්ජින් කොකොනට් ඔයිල් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම අර සාමාන්‍ය සම්ප්‍රදායික විදිහට හදන පොල් තෙල් නෙමේ. අර ඒක මේ රත් කිරීම එතනදී භාවිතා වෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ අර සිසිල් සම්පීඩක යටතේ තමයි අර කොප්පර වේලීමකුත් මේකේ සිද්ධ වෙන්නේ. සාමාන්‍ය පොල් වලින්, පැසුණු පොල් වලින් කොප්පර වේලීමකින් තොරව රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමකින් තොරව සම්පීඩන ක්‍රමයකින් පොල් තෙල් නිෂ්පාදනය කරගන්නවා. මේක තමයි වර්ජින් කොකොනට් ඔයිල් කියලා කියන්නේ. මේකේ තේරුම තමයි ස්වභාවික පොල් ගෙඩියේ පොල් මදයේ තියෙන තත්වය, පොල් මදයේ අඩංගු පොල් තෙල් වල තියෙන තත්වයට, ස්වභාවික තත්වයට ඊටාම ආසන්න පොල් තෙල් තමයි වර්ජින් කොකොනට් ඔයිල් කියන්නේ. විශේෂයෙන් මේකෙදී අර රත් කිරීම සිද්ධ වෙන්නේ නැහැ, කොප්පර වේලීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොල් ඒ තියෙන ස්වභාවික තත්වයෙන්ම අර සම්පීඩක යටතේ තමයි පොල් තෙල් ලබා ගන්න. ඊට පස්සේ පියෝ කොකොනට් ඔයිල් කියලා කියනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපි ටිකක් ලා කහ පාටට වගේ තියෙන එක. මේකෙදි මේ අර කලින් ක්‍රමයේදී රසායනික ද්‍රව්‍යත් යෙදෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට පොල් තෙල් නිෂ්පාදනයේදී රසායනික ද්‍රව්‍ය යොදවන්න පුළුවන්. ඒකේ තියෙන අර සමහර සංඝටක ඉවත් කරන්න, පියුරිෆිකේෂන් වගේ කටයුතු වලදී වෙන්න පුළුවන්. අර වර්ජින් කොකොනට් ඔයිල් එකේදී රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. පියෝ කොකොනට් ඔයිල් එකෙත් ගොඩක් වෙලාවට අර ඒකේ ඒ ස්වභාවික තත්වයෙන්ම තියෙන නිසා, ඒ කියන්නේ සාමාන්‍ය පොල් තෙල් නිෂ්පාදන ක්‍රියාවලියේදී ගත්ත පොල් තෙල් එක ලා කහ පාටට රාවේනික සුවඳක් තියෙනවා. රසායනික ද්‍රව්‍ය බොහෝ විට එකතු කරලා නැහැ. රසායනික ද්‍රව්‍ය ගොඩක් වෙලාවට එකතු කරන්නේ අර සුවඳ ඉවත් කිරීමට සහ අරකේ තියෙන පොල් තෙල් එකේ තියෙන සංඝටක සමහර ඒවා ඉවත් කිරීමට පියුරිෆිකේෂන් පිරිසුදු කියන්නේ පිරිපහදු කරන කටයුතු වලට පියෝ කොකොනට් ඔයිල් එකෙත් ඒක අඩංගු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉතින් වඩාත්ම සුදුසුයි වර්ජින් කොකොනට් ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන් නම්. එහෙම නැත්නම් පියෝ කොකොනට් ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. ඊළඟ තමයි රිෆයින් කරපු එක. ඒ කියන්නේ පිරිපහදු කරපු එක. මේකේ අර ආවේනික ගන්ධය අයින් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන සමහර සංඝටක අයින් කරලා තියෙන්න පුළුවන්. මේ සංඝටක අයින් කිරීම නිසා අපි දන්නවා තෙල් එකක ගුණාත්මක භාවය සලකා බලද්දී ඒකේ අපි බලන්න ඕනේ ස්මෝක් පොයින්ට් එක පිරිපහදු කරලා තියෙනකොට ස්මෝක් පොයින්ට් එක ඉහළ යනවා. මොකද අර දහනය වීමට දෙයක් ඒකේ නැති නිසා සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 170ක් පමණ වෙනවා සාමාන්‍ය පොල් තෙල් වල ස්මෝක් පොයින්ට් එක. පිරිපහදු කරපු එකක රිෆයින් කොකොනට් ඔයිල් එකේ සාමාන්‍ය 220 දක්වා වුණත් යන්න පුළුවන්. ඊට පස්සේ තමයි නිවසේ සාදා ගන්න පොල් තෙල් පිරිසුදුව පුස් වාගේ විස බීජ වලින් තොරව සකස් කරගන්න පුළුවන් නම් අපිට සාමාන්‍ය විදිහට කියන්න පුළුවන් මේ විදිහට සකස් කරගත්ත පොල් තෙල් එක හොඳයි කියලා. වඩාත්ම සුදුසු එක තමයි වර්ජින් කොකොනට් ඔයිල් කියන එක. නමුත් ඒක අර මිල පිළිබඳ ප්‍රශ්න එනවා. මිල අධිකයි. ඒ වගේ දේවල් නිසා නිවසේ සාදා ගන්නවා නම් ගැටලුවක් නැහැ පොල් තෙල් එක. නමුත් අර මුඩු ගතිය ඇති නොවෙන්න, පුස් වගේ දේවල් ඇති නොවෙන්න සකස් කරගන්න ඕනේ. ඒ වගේම මදගින්නේ තමයි පොල් තෙල් සකස් කරගන්න ඕනේ. අධික ගිනි රැස් පාවිච්චි යොදා ගන්න සුදුසු නැහැ. මදගින්නේ තමයි තෙල් රත් කරලා පොල් තෙල් සකස් කරගන්න ඕනේ. එතකොට අවසාන වශයෙන් අපි කියන්න ඕනේ අපේ රටේ භාවිතා කරන පොල් තෙල් අපේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍යයට ගැටලුවක් ඇති කරන්නේ නැහැ. අධික වශයෙන් පොල් තෙල් පරිභෝජ ඕනම දෙයක්. දැන් ප්‍රෝටීන් උනත් යම්කිසි අපිට දෛනිකව ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. වෙනත් ආහාර සංඝටක උනත් එහෙමයි.
පොල් තෙල් උනත් එහෙමයි අධික වශයෙන් පාවිච්චි කරන එක සුදුසු නෑ. සාමාන්‍යයෙන් අපි ආහාර සකස් කරගන්න ක්‍රමයට සාමාන්‍ය විදිහට පොල් තෙල් භාවිතා කරා කියලා අපිට සෞඛ්‍ය ගැටලු ඇති වෙන්නේ නෑ. මේ කියන්නේ සාමාන්‍ය නිරෝගී තැනැත්තන්ට විශේෂතා තිබුණොත් ඒක වෙනම සලකා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට නිර්දේශ කරන්න පුළුවන් ලෝකේ ආහාර පිසීම සහ ආහාර සකස් කරන විශේෂයෙන් කියන්න ඕනේ ආහාර පිසීමේ කටයුතු වලදී. ආහාර සකස් කිරීමේ දැන් සමහරට තෙල් පාවිච්චි කරනවා ආහාර පිසින්න නෙමෙයි සැලඩ් ඩ්‍රෙසින් ඒ වගේ දේවල් වලට. එතකොට ඔලිව් ඔයිල් නම්බර් 1 වෙන්න පුළුවන්. නමුත් ආහාර පිසීමේ කටයුතු සඳහා වඩාත්ම සුදුසු පොල් තෙල් කියලා අපිට නිර්දේශ කරන්න පුළුවන්. බොහොම ස්තුතියි.